page number 52, activity 5.3. Unit 5 එකේ ඊළඟ lesson එක තමයි අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. At the morning assembly, Lahiru spoke about how he spent his vacation with his Japanese pen friend. At the morning assembly, Lahiruට හමුුනේ හරිම රෙයා chance එකක් නේ. රෙයා chance කියන්නේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන chance එකක්. එයාගේ පෑණි මිතුරා ලංකාවට ආවා පුංචි නිවාඩුවකට. ඉතින් එයා එක්ක ගත කරපු දවස්වල එයා ගත්ත experiences ලහිරු දැන් එයාලගේ morning assembly එකේ පුංචි speech එකකින් ඉදිරිපත් කරන්නයි යන්නේ. How he spent his vacation. එයාගේ නිවාඩුව කොහොමද එයා ජපනීස් pen friend එක ගත කළේ. හොඳට අහගන්න. ඕගලන්ට O level exam එකේදී පවා essay topics ඒ කියන්නේ question number 16 වල essay topics කීපයක් දෙනවා. ඒතර එතනදි කියනවා write a speech කියලා. සමහර වෙලාවට ඕගලන්ට දෙනවා කතාවක් ලියන්න. හොඳට බලා ගන්නවාට හදිසියෙවත් ඔයා පවත්වපු කතාවක් ගැන essay එකක් ලියන්න දුන්නොත් මෙන්න මේ විදිහට පටන් ගන්න, මේ විදිහට ඉවර කරන්න. ඒ වගේම ඔයාගේ රචනාවේ ඕගනයිසේෂන් එක බලන්න. මේ ලහිරු වගේම ලස්සන ඕගනයිසේෂන් එකකට ඔයා essay එක ලියන්න ඕන. බලමු ලහිරු මොනවද ඒ එක්ස්පීරියන්ස් එක ගැන කියන්නේ කියලා. මම මේ ගමන්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා to make your video short. Right. Good morning, dear sir, teachers and friends. I would like to share a recent experience I had. Recent experience කියන්නේ ළඟදී ගතිපු අත්දැකීමක්, ළඟදී ලැබපු අත්දැකීමක්. Recent ආසන්න කාලයේ ළඟදී experience අත්දැකීම. I spent my last vacation with my Japanese pen friend Kenta Akimoto, whom we affectionately call Ken. බලන්නේ sentence එක. whom we affectionately call Ken. අපි එයාට ආදරයට කියන්නේ Ken කියලා. අපි කියමු අපි දැන් හිතමු යාළුවෙකුට කියනවා අපි Rose කියලා. whom we affectionately call Rose. One more. අපි කියනවා Jane කියලා. whom we affectionately call Jane. Like that. අපි ආදරයට එයාට කියන්නේ Ken කියලා. Kenta means healthy and strong. එයාගේ නමේ තේරුම තමයි මේ ලහිරු කියන්නේ. Kenta කියන්නේ healthy and strong, සෞඛ්‍යමත්, ශක්තිමත් කියන තේරුමලු. ඒ කියන්නේ ජපනීස් අයගේ නම් තියෙනකොට යම්කිසි හොඳ තේරුමක් තියෙන නමක් තමයි තියන්නේ. Recently, ළඟදී his parents and his little sister came to Sri Lanka. කවුරුද ආවේ? his parents, එයාගේ දෙමාපියෝයි, his little sister, පුංචි නංගිය ලංකාවට ආවා for a short holiday. පුංචි නිවාඩුවකට. Now I am going to tell you what I learned about Japan and its people. Now, come on. දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ, කියන්න හදන්නේ මම ඉගෙන ගත්ත දේවල් ජපානය ගැන සහ ජපානයේ මිනිසුන් ගැන. Japanese people can describe using several words. Japanese මිනිස්සුන්ව විස්තර කරන්න පුළුවන් අපිට විවිධ වචන කිහිපයක් භාවිතා කළා. මෙන්න මේ ජපානයේ මිනිසුන් ගැන කියවෙන ඒගොල්ලන්ගේ ගති ස්වභාවය ගැන කියන්න පුළුවන් words. බලමු. polite, clean, kind, intelligent, hardworking, respectful and punctual. ඇත්තටම කිව්වොත් මේ ඔක්කොම හොඳ පැති කෙනෙකුට ගන්න පුළුවන් හොඳ විදි නේද? අපිට ඇති කර ගන්න ඕන හොඳ චරිත ලක්ෂණ තමයි ජපානයේ මිනිස්සුන්ට තියෙන්නේ. මොනවද? polite. ලියාගන්න meanings ඔයගලන්. polite කියන්නේ හරිම විනීතයි. clean පිරිසිදුයි. kind කරුණාවන්තයි. intelligent බුද්ධිමත්. hard working මහන්සි වෙල වැඩ කරනවා. respectful අනිත් අයට ගරු කරනවා. වැදගත්ම දේ punctual වෙලාවට වැඩ කරනවා. අපි නැවත කියමු. polite විනීතයි, clean පිරිසිදුයි, kind කරුණාවන්තයි, intelligent බුද්ධිමත්, hard working මහන්සි වෙලා වැඩ කරනවා, respectful
අනිත් අයට ගරු කරනවා. punctual වෙලාවට වැඩ කරනවා. Their trains are among the world's most punctual with an average delay of 18 seconds. Their trains ඒගොල්ලන්ගේ කෝච්චි among the world's most punctual ලෝකේ හරියටම වෙලාවට වැඩ කරන දුම්රිය තමයි ජපානයේ තියෙන්නේ. ඒගොල්ලෝ ප්‍රමාද වුණොත් ප්‍රමාද වෙන්නේ කොච්චර වෙලාවක්ද? තප්පර 18යි. තප්පර 18ක ප්‍රමාදයක් විතරයි ඒගොල්ලන්ගේ ට්‍රේන් වල වැඩිපුරම වෙන්න පුළුවන්. ඩිලේ කියන්නේ ප්‍රමාදය. Average delay කියන්නේ සාමාන්‍ය ප්‍රමාදය. One of the trains has a speed of nearly 500 kilometers per hour. පැයට කිලෝමීටර 500ක් වේගෙන් යන දුම්රිය තමයි මේ රටේ තියෙන්නේ. They are also intelligent and hard working. මේ රටේ මිනිස්සු හරිම බුද්ධිමත් ඒ වගේම හොඳට මහන්සි වෙලා වැඩ කරන්න දක්ෂයි. They have access to amazing technology. Access ඒගොල්ලන්ට පිවිසෙන්න පුළුවන් amazing පුදුමාකාර තාක්ෂණයකට. For example උදාහරණයක් විදියට Ken's father has a waterproof mobile phone. කෙන්ගේ තාත්තට තියෙන්නේ ජංගම දුරකථනයක්. ඒ ජංගම දුරකථනේට වතුර ඇතුළු වෙන්නේ නැහැ. ඒ කියන්නේ වතුර ඇතුළේ ඉඳන් උනත් ඒක වීඩියෝ එකක් ගන්න ඒ වගේ දෙයකට යොදා ගන්න පුළුවන්. ඒ තරම් උසස් තාක්ෂණයක් ජපානයේ තියෙනවා. My friend even told me that there was a building with highway passing through it. යාළුවා මට කිව්වා ඒගොල්ලන්ගේ රටේ බිල්ඩින් එකක් තියෙනවලු. ඒ බිල්ඩින් එකෙන් ඇතුලෙන් highway එකක් යනවලු. කල්පනා කරලා බලන්න මොන විදිහද කියලා ඉමේජින් කරගන්න. ඒගොල්ලන්ගේ රටේ තාක්ෂණයේ දියුණුව. According to Kent අනුව according අනුව Japanese people are very strong-willed. ඒගොල්ලෝ හරිම positive thinking. ඕනම දෙයකට කැමති, ඕනම දෙයක් කරන්න කැමති, strong-willed. They experience nearly 1,500 earthquakes a year. අවුරුද්දකට earthquakes කියන්නේ භූමිකම්පා 1500ක් විතර වෙනවා. අපේ රටේ කොයිතරම් වාසනාවන්තයිද? හැබැයි ජපානයේ අවුරුද්දකට භූමිකම්පා විතරක් 1500ක් වෙනවා. Despite this experience මේ නරක අත්දැකීම නොසලකා despite කියන්නේ නොතකා they always stand strong. ඒගොල්ලෝ නිතරම ශක්තිමත්ව නැවත නැගී සිටිනවා. ඔයගොල්ලෝ දැනගන්න හිතා ගන්න. earthquake එකක් වුණාම කොච්චර ගොඩනැගිලි විනාශ වෙනවද? විනාශ වුණාම බොහොම කෙටි කාලෙකින් ඒගොල්ලෝ නැවතත් ඒවා build up කරනවා. ඒ build up කරද්දී නැවතත් ඒවා කැඩෙන්නේ විදිහේ නැති වෙන විදිහේ තාක්ෂණය යොදාගෙන ඒගොල්ලන් ඒවා නිර්මාණය කරනවා. Last paragraph. It's amazing to know about what they feel about cleanliness. හරි පුදුමයි ඒගොල්ලෝ පිරිසිදුකම ගැන හිතන හැටි. Cleanliness පිරිසිදුකම. They do not wait for anybody to clean their own surroundings. ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ නැහැ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ වටපිටාව සුද්ධ කළා දෙයි කියලා. They begin their day by cleaning their homes and the surroundings. ඒගොල්ලෝ දවස පටන් ගන්නෙම යාළගේ වටපිටාව සහ ඒගොල්ලන්ගේ ගෙදර පිරිසිදු කළා. They see it as their duty to be clean. ඒක ඒගොල්ලන්ගේ වගකීමක් විදිහටයි ඒගොල්ලෝ සලකන්නේ. And to maintain a clean neighborhood. ඒගොල්ලෝ නිතරම උත්සාහ කරනවා පිරිසිදු අසල්වැසි නිවසක් නිර්මාණය කරන්න. I hope the things that I shared with you today would be useful to you. මම හිතනවා අද මම කතා කරපු දේවල් ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා. Thank you for listening. Have a nice day. ඉතින් මෙයාගේ කතාව නතර කරන්නේ අහන් හිටියට ස්තුතියි. සුබ දවසක් වේවා. ඔන්න ඔය විදිහට. එතකොට අපි බලමු පැරග්‍රාෆ් 3ට ගිහිල්ලා මොනවද මේ පැරග්‍රාෆ් 3 මේගොල්ලන් කතා කරන්නේ කියලා. පළවෙනි පැරග්‍රාෆ් එකේ යා කියන්නේ කෙන්ටාකි මෝටෝ කියන්නේ කවුද යාගේ ෆැමිලි එක ලංකාවට ආවා කියලා පුංචි හඳුන්වා දීමක්. දෙවෙනි පැරග්‍රාෆ් එකේ යා කරන්නේ මොකක්ද? ජපානයේ මිනිස්සු මොන වගේද? ඒගොල්ලන්ගේ තාක්ෂණය මොන වගේද? ජපානයේ පිළිබඳ මිනිස්සු පිළිබඳ හඳුන්වා දීමක්. ලාස්ට් පැරග්‍රාෆ් එකේ අන්තිම පැරග්‍රාෆ් එකේ යා ක්ලීන්ලිනස් ගැන ඒගොල්ලෝ මොනවද හිතන්නේ? ඒගොල්ලෝ කොහොමද පිරිසිදුව පරිසරය පවත්වා ගන්නේ? වගේම කතාව අවසන් කිරීමත් කරනවා. ඒතර ඔයාලට තේරෙනවා කොච්චර ලස්සනට මෙයාගේ ස්පීච් එක ඕගනයිස් කරලා තියෙනවද කියලා. ඒතර ඔයා රචනා ලියද්දී ඔයා කොහොමද ලියන්න ඕනේ? හොඳ ඕගනයිසේෂන් එකක් ඇතුව. right. එතකොට අවසානයේදී කියනවා questions 6ක් දීලා උත්තර ලියන්න කියලා.
when did Lahiru's pen friend come to Sri Lanka? ඔයා කරන්න ඕන මේ questions වලට උත්තර ලියද්දී කොහොමද? ඔයා circle කරගන්න ඕනේ question word එක underline කරන්න ඕන keyword එක නේද? When did Lahiru's pen friend come to Sri Lanka? කවදද ආවේ ලංකාවට? ඊළඟට what is his name? එයාගේ නම මොකක්ද? Who came with Lahiru's pen friend? Who? කවුද came with Lahiru's pen friend? හරිද? ඔච්චරයි මම කියලා දෙන ඉතුරු ටික ඔයා හොඳට ඔයාගේ ඔළුවෙන් කල්පනා කරලා පිළිතුරු හොයාගන්න ඕනේ. So I think we have successfully covered up another lesson in your pupils book. You need to read the passage and find answers, and also you need to write down answers for the questions and show them in the classroom next week. Thank you very much. Goodbye, my dear students.